කෙනෙක්ගේ මමක් ඇහුවත් හිත රිදෙනවාද? තවමත් ඒ මතකෙන් මිදෙන්න බැරිද? ඇත්තටම කෙනාව අමතක කරන එක නෙවයි අමාරු. අපි හිතෙන් බැඳුණු එක අතහරින්නයි අමාරු. හැබැයි ඒක කරන්න පුළුවන්. රියලයිස් එකක් ගන්න ඒ කෙනා දැන් ඔයාගේ ජීවිතේ කොටසක් නෙවයි කියලා පිළිගන්න. ඇත්ත පිළිගන්නකොට හිත හිමින් නිදහස් වෙනවා. ඩිස්ටන්ස් එකක් හදාගන්න, කෝල්, මෙසේජ්, සෝෂල් මීඩියා ඔක්කොම ටිකත් නවත්තන්න. දැක්කත් හිත කඩෙන දේවල් වලින් ඈත් වෙන්න. ඔයාගේ ජීවිතේ ෆෝකස් කරන වර්ක්, ෆ්‍රෙන්ඩ්ස්, ෆැමිලි. ඔයාගේ ලයිෆ් එක අප්ග්‍රේඩ් කරන. මතක ආවොත් ෆයිට් කරන එපා, ඒ මතක එන්න දීලා යන්න දෙන්න. ෆෝස් කරලා අමතක කරන ගියාම තව තද වෙනවා. අන්තිමේ සෙල්ෆ් රිස්පෙක්ට් එක බිල්ඩ් කරන, ඔයා ඩිසර්ව් කරන රිස්පෙක්ට් එක ඔයාම දාන්න. කවුරුත් නැති වුණාට ඔයා වටින කෙනෙක්. අවසානයේ කෙනෙක්ව අමතක කරන එක කියන්නේ ඔයාට ආදරේ කරන පටන් ගන්න. මේ වෙනි වීඩියෝ තවත් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන් යන්න.